අයිබෝන් පසුගියදා ජනාධිපති පුටින් හා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු ප්‍රධාන හමුදාවක් ඇලස්කාවේ ඇන්කරේජ් කඳවුර වෙනවා. මේ වර්ග කිලෝමීටර 1700 ආසන ප්‍රමාණයක් වෙනවා. ඒ ඇසලදී ප්‍රධාන හමුදා මුලස්ථානයේ එල්මන්ඩෝස් ගුවන් හමුදා කඳවුර සහ ෆෝර්ට් රිචර්ඩ්සන් ඒකාබද්ධ කිරීමෙන් පිළිතුරු ලද ඒකාබද්ධ කඳවුරක් වන ජොයින්ට් බේස් එල්මන්ඩෝස් කඳවුරයි JBR ලෙස මේක නම් කරලා තියෙනවා. ජොයින්ට් බේස් එල්මන්ඩෝස් රිචර්ඩ්සන් යනු එක්සත් ජනපද ඇලස්කාවේ අන්දරන මූලස්ථානය 11 වන ගුවන් හමුදාව හා එක්සත් ජනපද හමුදා ඇලස්කාව සහ ඇලස්කන් නෝරාඩ් කලාපය සඳහා මේ මූලස්ථානයක් ලෙස සේවය කරන විශාල කඳවුරක්. එය සැලකිය යුතු හමුදා ජනගහනයක් සහාය වන අතර දේශීය හමුදාවෙන් විශාල කොටසක් නියෝජනය කරනවා. මේක පිළිලා තියෙන දකුණු මැද ඇලස්කාව ඇන්කරේජ් නගරයට යාබදවයි. 2010 දී එල්මන්ඩෝස් ගුවන් හමුදා කඳවුර සහ ෆෝර්ට් රිචර්ඩ්සන් යුද හමුදා කඳවුර ඒකාබද්ධ කර නිර්මාණය කරලා තියෙනවා. මේක ආරමුණ ගුවන් හමුදාව සහ අනිකුත් උපාය මාර්ග මෙහෙයුම් කෙරෙහි අවධානය යොමු කරමින් ඇලස්කා අනදෙන මූලස්ථාන 11 වන ගුවන් හමුදාව සහ ඇලස්කන් නෝරාඩ් කලාපය ඇතුළු තීරණාත්මක විධානයන් මේ කඳවුර මගින් පවත්වනවා. මෙම කඳවුර පුළුල් පුහුණුවීම් හා පරාසය මෙන්ම පරිපාලන හා නියමාසික පහසුකම් සහිත විශාල ප්‍රදේශයක් පවතිනවා. JBR යනු හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් 32000 අධික සංඛ්‍යාවකින් යුතු විශාල ප්‍රජාවර නිවාහන අතර එය ඇන්කරේජ් ප්‍රදේශයේ හමුදා විශාල ප්‍රමාණයක් නියෝජනය කරනවා. JBR විවිධ විනෝදාත්මක පහසුකම් සහ ඒවාට හොකි, ස්කොට්, කාය වර්ධන සහ විවිධ ක්‍රීඩා ඇතුළත් විශාල ක්‍රීඩා මධ්‍යස්ථාන ඇතුළත් වෙනවා. සාපු සවාරි පහසුකම් සහ අමතර සිවිල් පහසුකම් විශාල ප්‍රමාණයක් මේ ආයතන සියලුම අවස්ථාන් මේ හමුදා මූලස්ථානයේ තියෙනවා. විකල්ප අතරට අවන්හල් සහ ආපන ශාලා විශාල ලෙස ඇතුළත් වෙනවා. එල්මන්ඩෝස් රිචර්ඩ්සන් JBR යනු ඇලස්කාවේ ඇන්කරේජ් පිහිටි එක්සත් ජනපද හමුදා පහසුකම් සහ පැසිෆික් ගුවන් හමුදා පාලනය යටතේ එක්සත් ජනපදයේ ගුවන් හමුදා විසින් ක්‍රියාත්මක කරන හමුදා කඳවුරක්. මෙම කඳවුර ආසියා පැසිෆික් කලාපයේ සහ ලොව පුරා එක්සත් ජනපද අවශ්‍ය යුද අවශ්‍ය සඳහා ආරක්ෂාව සපයනවා. JBR වෙත පවර ඇති ප්‍රධාන ඒක අතර 670 ගුවන් හමුදා අංශය ඇතුළත් වෙනවා. ඒකාබද්ධ කඳවුර මෙහෙයුම් කළබලයක් කිරීම සඳහා වගේ යුතු සත්කාරයක් මේ කඳවුර දරනවා. ඇලස්කා ගුවන් ආරක්ෂක සපයන අතර හදිස්සි අවස්ථාවේදී පැසිෆික් ගුවන් හමුදාට සහාය දැක්වීම සඳහා මෙය පිහිටා තිබෙනවා. ඇලස්කා අන ඇල්කොම් එක්සත් ජනපද හමුදා මෙහෙයුම් සඳහා මූලස්ථානීය ඒකකය. ඇලස්කා නෝරාඩ් කලාපයේ ඇලස්කාවේ ගුවන් හා අභ්‍යවකාශ ආරක්ෂා සඳහා මේ වගේ යුතු වෙනවා. 11 වන ගුවන් හමුදා ආරක්ෂක JBR ස්ථානගත කර ඇති එක්සත් ජනපද හමුදා ඒකකයක්. පහසුකම් සහ සේවා. ඇලස්කා මෙම හමුදා කඳවුරේ ගුවන් දාවන පත දෙකක් ඇති අතර එක් ගුවන් දාවන පතයක් මීටර 3048ක් දිග ඒ අන්ත දෙක 06N හා 024N ලෙස සඳහන් වෙනවා. ඊගාව ගුවන් දාවන පත 2000 මීටර 2283.8ක් වෙනවා. එහි අන්ත දෙක 16N හා 34N ලෙස නම් කර තියෙනවා. තනි ගුවන් හා නිල නිවාස නිලධාරීන් පවුල් සඳහා බැරක සහ පවුල් නිවාස ඇතුළු විශාල ප්‍රමාණයක් මේ කඳවුරේ ජීවත් වෙනවා. කොමසාරිස් කාර්යාල, හුවමාරු, යෝග්‍යතා මධ්‍යස්ථාන, ප්‍රාථමික වෛද්‍ය පහසුකම් ඇතුළු සියලුම දේ මේ කඳවුරේ ඇතුළත් වෙනවා. මෙහි ඔබට වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දුරකථන ක්‍රියාවලියක් අපි ඔබට දක්වනවා. 907යි 552යි 1110 හෝ 317යි 552යි 1110 ලෙස මේ දුරකථනයෙන් යම්තුම් වෙනවා. ඒ ලිපින ලෙස සඳහන් කරනවා 8535 වේවක් ඩ්‍රයිව් ඇන්කරේජ් 99506 ඉරාක් 123 ලෙස සඳහන් කරනවා. ඔබ ඇලස්කාවේ සංචාරය කරනවා නැරඹිය යුතු ස්ථාන 10ක් අපි ඔබට පවසනවා. රැන්ගල් ශාන්ත එලියස් ජාතික උද්‍යානය අපි ඒක එකට ලෙස නම් කරනවා. ඇන්කරේජ් නගරය, කැටකෑන් නගරය, ග්ලැසියර් බේ, හෝමර් නගරය, ස්කැවෙන්ජර් නගරය, මෙන්ඩන්හෝල් ග්ලැසියර්, කීනායි ජාතික වනෝද්‍යානය, කැටමායි ජාතික වනෝද්‍යානය. මේ කැටමායි ජාතික උද්‍යානයේ ඔබට සුලභව දැකිය වලසුන්ගේ ජාතික වනෝද්‍යානයක්, ඩීනායි ජාතික වනෝද්‍යානය. ස්තුතියි. Save the animal, especially elephant.